මේකට නම් කිහිපයක්ම තියෙනවා. සමහරු කියනවා ආශ්චර්යමත් ගස කියලා, තවත් අය කියනවා නිවර්තන කලාපයේ ස්වභාවික පෝෂණ බලාගාරය කියලා. ඉතින් අද අපි මේ විග්‍රහයෙන් කතා කරන් යන්නේ එකම එක ශාකයක්, ඒ කියන්නේ මුරුංගා කොහොමද මුළු ලෝකයේම අවධානය මේ තරම් දිනාගත්තේ කියලා. හිතා ගන්න පුළුවන්ද? ඩොලර් බිලියන 15.8. ඔව්. 2031 වෙද්දී මුරුංගා තෙල් වෙළඳපොළට ලැබෙයි කියලා අපේක්ෂා කරන වටිනාකම තමයි මේ අගියෙන්ම අපිට හිතා ගන්න පුළුවන් මේ ශාකයේ පිටුපස තියෙන ආර්ථික බලයක් කොයිතරම්ද කියලා. ඉතින් අහන්න තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි එකම එක ගසක් කොහොමද ඩොලර් බිලියන ගානක දැවන්ත කර්මාන්තයක් බවට පත් වුනේ? අපි දැන් ඒ කතාවේ අතරට ගිහින් බලමු. හොඳයි. එහෙනම් අපි මුලින්ම කතාව පටන් ගමු. මේ ආශ්චර්යමත් ගස කියන්නේ ඇත්තටම මොකද්ද? මේකේ කතාව කොහෙන්ද පටන් ගන්න කියලා බලලා මුලින්ම කියන්න ඕන මේ මොරින්ගා කියන්නේ ඉන්දියාවට ආවේනික ඕනෑම දේශගුණයකට වගේ ඔරොත්තු දෙන හරීම ඉක්මනට හැදෙන ශාකයක්. ඒත් පුදුමම දේ තමයි මේ ගහේ හැම කොටසක්ම වගේ මුල, පොත්ත, කොළ, මල්, කරල්, ඇට මේ හැම දෙයකින්ම ප්‍රයෝජනයක් අරගෙන තිනවා. ඒකත් සියවස් ගාණක් තිස්සේ දේශීය වෙදපමේදී. හැබැයි ඉතින් ඇයි මේකට ආශ්චර්යමත් කියන විශේෂණම වැටුනේ? ඒකට හේතුව තමයි මේ ශාකයේ තියෙන ඇදහිය නොහැකි තරම් බහුකාර්ය හැකියාව. ඒ කියන්නේ එක දෙයකට විතරක් නෙවෙයි ඕනෑම දෙයකට වගේ මේක පාවිච්චි කරන්න පුළුවන් වීම. දැන් අපි ව්‍යාපාරික පැත්තෙන් බැලුවොත් මේ ගහේ වටිනාම කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි කොළ, අනික ඇට. කොළ කියන්නේ නිකන් කොළ නෙවෙයි, පෝෂණ ගබඩාවක්. අනික් පැත්තෙන් ඇට ඒකෙන් වටිනා තෙල් ගන්නවා. ඒ විතරක් නෙවෙයි, හිතන්නත් බැරි දෙයක් වතුර පිරිසිදු කරන්නත් පාවිච්චි කරනවා. මුරුංගා කොළවල පෝෂණ ගුණය නම් ඇත්තටම පුදුම හිතෙනවා. දැන් මේ සංසන්දනයේ දිහා බලන්නකෝ. කිරිවලට වඩා 14 ගුණයක් කැල්සියම්, කෙසෙල් වලට වඩා 15 ගුණයක් පොටෑසියම්, කැරට් වලට වඩා 10 ගුණයක් විටමින් A සහ නිවිති වලට වඩා 25 ගුණයක් යකඩ. ඇත්තටම මේක සුපිරි ආහාරයක් කිව්වොත් වැරද්දක් නෑ. ඉතින් මේකේ හැකියාවන් දිහා බැලුවම මේක එක දෙයකට සීමා වෙලා නෑ. ආහාර අතිරේකයක් විදිහට ගන්නවා, රූපලාවන්‍ය තෙල් හදනවා, තුවාල සුව කරන්න පාවිච්චි කරනවා, ජෛව ඩීසෙල් ඉන්ධන, ජලපිරි පහදුව, සත්ව ආහාර හරිත පොහොර විදිහටත් ගන්නවා. බලන්නකෝ පරාසය. මෙච්චර ගුණයක් තියෙනකොට ලෝකේ අවධානය මේ පැත්තට යොමු වෙන එක අහන්න දෙයක් නෙවෙයි. ඉතින් ලෝකේ අවධානය යොමු වෙන තැන අනිවාර්යයෙන්ම වෙළඳපොළක් හැදෙනවා. අපි දැන් වෙළඳපොලේ දත්ත දිහා බැලුවත් අපිට පැහැදිලි චිත්‍රයක් මවා ගන්න පුළුවන්. බලන්න මුළු මුරුංගා තෙල් වෙළඳපොළම 4.25කින් වර්ධනය වෙනවා. ඒත් අසල් පිම්ම තියෙන්නේ ඖෂධ කර්මාන්තේ. ඒක 11.5යි අයක් වේගයකින් ඉහළට යනවා. මේකෙන් අපිට තේරෙනවා මිනිස්සු දැන් මුරුංගා දිහා බලන්නේ නිකම්ම කෑමක් විදියට නෙවෙයි සෞඛ්‍යයට කරන ආයෝජනයක් විදියට. මේකේ ජනප්‍රියත්වය ගැන එක මූලාශ්‍රයකේ හරිම අපූර්ව දෙයක් කියලා තිබුණා. ඒ තමයි මුරුංගා තෙල් කියන්නේ අලුත් පොල් තෙල් කියලා. පොඩ්ඩක් හිතන්න රූපලාවන්‍ය ලෝකයේ පොල් තෙල් කියන්නේ මොන වගේ දෙයක්ද? දැන් මුරුංගා තෙල් හිමින් ඒ තැනට එනවා. මේකේ නිජබිම ඉන්දියාවනේ. ඒ නිෂ්පාදනය ගැන කතා කරොත් ඒක ඇත්තටම දැවන්තයි. බලන්නකෝ ආන්ධ්‍ර ප්‍රදේශ්, තමිල්නාඩු, කර්ණාටක කියන ප්‍රාන්ත තුනේ විතරක් හෙක්ටයාර් 38000කටත් වඩා වැඩි බිම් ප්‍රමාණයක මුරුංගා වගා කරනවා. ඒක ලොකු ප්‍රමාණයක්. හොඳයි. අපි දැන් බලමු මේ බීජයක ඉඳන් අපේ අතට එන නිෂ්පාදනයක් දක්වා යන ගමන කොයි වගේද කියලා. ගොවීන් පාවිච්චි කරන හරිම දක්ෂ උපක්‍රමයක් තියෙනවා අස්වැන්න උපමා කරගන්න. ඒ තමයි ගහ නිකම්ම උසට යන්න දෙන්නේ නැතුව අතු කප්පාදු කරලා පඳුරක් වගේ හදන එක. මේ සරල දෙන් කොළයි කරල් අස්වැන්නයි සෑහෙන්න වැඩි කරගන්න පුරුවා. හරි. කොළ ටික කුඩු බවට පත්වෙන ගමන ඇත්තටම හරිම සරලයි. මුලින්ම අස්වැන්න නෙලනවා, ඊට පස්සේ හොඳ කොළ ටික තෝරගන්නවා, ඊළඟට හොඳට සෝදලා වියලනවා, ඊට පස්සේ තමයි අඹරලා කුඩු කරන්නේ, අන්තිමට ඇසුරුම් කරනවා. ඔන්න ඔය පියවර ටිකෙන් ඉක්මනට නරක් වෙන කොළයක් මාස ගාණක් තියාගන්න පුළුවන් වටිනා නිෂ්පාදනයක් බවට පත් වෙනවා. දැන් අපි කතා කරමු ඇට වලින් ගන්න තෙල් ගැන. ඒකට කියන්නේ බෙන් ඔයිල් කියලා. මේක මෙච්චර වටිනා වෙන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක් මේකේ ඔලිව් තෙල් වල තියෙනුම් වගේම සෞඛ්‍යයට හිතකර මීඳාම්ල ගොඩක් තියෙනවා. දෙවෙනි සහ වැදගත්ම දේ මේක ලේසියෙන් පරණ වෙන්නේ, ඒ කියන්නේ නරක වෙන්නේ නැහැ. ඉතින් මේ ගුණාංග දෙක නිසාම මිල අධික රූපලාවන්‍ය නිෂ්පාදන සහ ඖෂධ හදන්න මේකට පුදුම ඉල්ලුමක් තියෙන්නේ. හොඳයි එහෙනම් අපි මේ හැමදේම එකට අරගෙන බලමු. මුරුංගා ශාකයේ මේ නැගී සිටීමෙන් ඇත්තදම අපිට කියන්නේ මොකක්ද? මේක පිටිපස්සේ තියෙන ලොකු චිත්‍රය මොකක්ද?
එතකොට අපිට තේරෙනවා මුරුංගාවල නියම ආශ්චර්යය තියෙන්නේ ඒකේ පෝෂණ ගුණය විතරක්ම නෙවෙයි ඒකෙන් අපේ ලෝකේ තියෙන ලොකු අභියෝග කීපයකටම එකපාර විසඳුම් දෙන එකයි. බලන්න එක පැත්තකින් කුඩා ව්‍යාපාරවලට මේක හොඳ ආර්ථික අවස්ථාවක්. අනිත් පැත්තේ ස්වභාවික තිරසාර අමුද්‍රව්‍යයක්. මන්ද පෝෂණයට ඉරිහිව සටන් කරන්න පාවිච්චි කරන ප්‍රබල මෙවලමක්. ඊ විතරක් නෙවෙයි ජෛව ඉන්ධන හදන්නත් මේකෙන් පුරුවන්. ඉතින් මේ හැමදේම එක්ක අපි අවසාන වශයෙන් හිතන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. අපි හැමෝම තිරසාර විසඳුම් හොයන ලෝකයක සමහර වෙලාවට ඊළඟට එන ලොකුම සොයා ගැනීම මුරුංගා වගේවා අපේ ඇස්පනා පිටම අපි එදිනදා දකින සාම්ප්‍රදායික දේවල් අතරේ සැඟවිලා තියෙනට බැරිද?